ආයුබෝවන් මිත්‍රනි. හෙළ පුරාණ රහස් ගවේෂණය නාලිකාවට සාදරයෙන් පිළිගනිමු. අද අපි කතා කරන්න යන්නේ සිංහල ජන විශ්වාසයන් අනුව පැවතෙන තමන්ට අඳුන පේනවාද දැනගැනීමට සරල වතුර වීදුරුවේ අත්දුටු අංජනම ගැනයි. කරුණාකර විශ්වාසයෙන් හා ගරුත්වයෙන් මේ නරඹන්න. අංජනම බලන විට පෙනිය හැකි දේවල්. ජන විශ්වාසයන් අනුව ආලෝක රේඛා, ගිනි පන්දම් වැනි දුලිසීම්, සැවනැලි චලනය, දේව රූප හෝ අමනුෂ්‍ය හැඩ, මුහුණු හෝ සංකේත. බියනොවි මනස ස්ථිරව තබා බලන්න. මෙහිදී ආලෝක ප්‍රතිබිම්බ හා මනෝවිද්‍යාත්මක හේතුද බලපානවා බව සැලකිය යුතුය. අවසානය. චාරිත්‍රයේ අවසානයේ දෙවියන්ට හා අමනුෂ්‍යයන්ට පින් දී නවත්තන්න. භාවිතා කළ පූජාද්‍රව්‍ය පිරිසිදු ජලයට හෝ සම්මත ආකාරයෙන් ඉවත් කරන්න. අවශ්‍ය ද්‍රව්‍ය ලයිස්තුව. කෙසෙල් කොලයක්, මල්, බුලත් හා පළතුරු කැවිලි වර්ග 5ක්, කුඩා පුටුවක් හෝ පීටයක්, පහනක්, තෙල් පහන හෝ පැන් පහන, පිරිසිදු වතුර වීදුරුවක්, ගම්බිත්තරයක්, පිච්චමලක්, කපුරු හෝ සුවඳදුම් සඳහා, සුවඳදුම් සුදු හෝ කළු, පළතුරු කැවිලි වර්ග 5ක්, තෙල්, කන්ද කුමාර දැහැනෙන් මතුරාගත් තෙල්, පිරිසිදු ජලය. ක්‍රමවේදය. පිරිසිදු ස්ථානයක කෙසෙල් කොලයක් අතුරා මල්, බුලත් හා පළතුරු කැවිලි වර්ග 5 තබන්න. වතුර වීදුරුව පිරිසිදු ජලයෙන් පුරවා එහි පිච්චමලක් දමන්න. පහන පත්තු කර වතුර වීදුරුව අස තබන්න. පහනැලිය වීදුරුව මත වැටෙනසේ සකසන්න. පහනට ඉකිස්වරක් මන්ත්‍රය මතුරන්න. සුවඳදුම් දෙමින් වීදුරුව තුල බලන්න. චාරිත්‍රයේ අවසානයේ දෙවියන්ට හා අමනුෂ්‍යයන්ට පින් දී නවත්තන්න. භාවිතා කළ පූජාද්‍රව්‍ය පිරිසිදු දියපාරකට හෝ ගංගාවකට දමන්න. මූලික මන්ත්‍රය 21 වරක්. ඕ ගුරු නීල පත්‍රකාලී නාගදරන හෙනගිනි එන් කඩ නාගදරන සෙල්වම් ඉගිල ඉගිල වරවර එස්වාහා. ඕ නමෝ රාම ගිනි පිල්පදේව ගිනි දේස් දේව වීරරාගම් දේව හනුමන්තා නාගසර අවතාරයෙන් දිෂ්ටි දිෂ්ටි එස්වාහා. ශ්‍රී රාම දිෂ්ටි මන්ත්‍රය. ඕ ශ්‍රී රාම ඊශ්වර බ්‍රහ්ම සුරේන්ද්‍ර ශක්‍ර දිෂ්ටිවාවා නවනාථ නවග්‍රහ දිෂ්ටිවාවා ශ්‍රී විષ્ණු අයියා නාරායනේ දිෂ්ටිවාවා කන්දස්වාමී මුළු දෙවොල් ගිනිපත්තිනි දෙඩි මුණ්ඩරාමේ දිෂ්ටිවාවා දේවරජ්ජුරු හනුමා භද්‍රකාලී මංග්‍ර දිෂ්ටිවාවා සමන් බහිරව ඔඩ්ඩියාරේ ගොපලු කඩවර දිෂ්ටිවාවා මල්ල වීරමුණ්ඩ සෙඩ කම්බිලි උඩයක් ඉර්ලා මෝහිනි දිෂ්ටිවාවා ආගෝර මధుරමාල සිලම්බරී ඉර සඳ භූමදේවී දිෂ්ටිවාවා කල්ලම්බේරි සරස්වතී ජලනීලකාලී ශ්‍රියාදේවී අංජන කුමාරී දිෂ්ටිවාවා වටුක පිල්ලි සූනියම් යක්ෂයෝ දිෂ්ටිවාවා සෑම භාෂා යක්ෂ යක්ෂණියෝ ආරූඪ දිෂ්ටිවාවා අහස පොළව මුළු සක්වල හිමාල පර්වත ගස් ගල් වෙවුලුවා වරවර යන්ත්‍ර මන්ත්‍ර තෙල් බෙහෙත් අඳුන් සඳුන් ජීවන් දිෂ්ටිලා වරවර එස්වාහා. කාලී දිෂ්ටි මන්ත්‍රය. ඕ කාලී දිෂ්ටි ගං භද්‍රකාලී දිෂ්ටි ගං බහිරව කාලී දිෂ්ටි ගං ආනන්ද බහිරව කාලී දිෂ්ටි ගං මේ කියන දේවතාවියෝ 4 දෙනා දිෂ්ටි ගං එස්වාහා. ඕ කාලී මහාකාලී පර්වතකාලී අංජන දේවී ඊශ්වර දේවී ඒ සියසියක් බලා ඒ සියසියක් ප්‍රාණ බලා ආජීව ප්‍රාණ ජීව ප්‍රාණ එස්වාහා. අවසාන මන්ත්‍රය. ඕ ඝනේ දේවෝ වාවා දේවරාජා වාවා අය්‍යනායක දේවෝ වාවා විෂ්ණු දේවෝ වාවා කතරගම දේවෝ වාවා පත්තිනි දේවී වාවා කාලී දේවී වාවා ගිනි කුරුම්බර දේවතාවා දැපනේ ගිනි දේවතාවියන් සැනින් දිෂ්ටිලා වරවර එස්වාහං. මන්ත්‍රය නිවරදිව මතුරා අවසන් කළපසු දැන් අපි බදන්න යන්නේ මෙම චාරිත්‍රයේ උච්චතම හා ගැඹුරුම අවස්ථාවයි. සාම්ප්‍රදායික ජන විශ්වාසයන් අනුව නිශ්ශබ්දව සිටින මෙම මොහොතේ අංජනම් දේවීන් වහන්සේ ඔබ වෙත පැමිණෙනවා ඇතයි විශ්වාස කරවි. දැන් ඔබ කල යුත්තේ ඔබේ මනස සංසුන්වා තබාගෙන ඔබ දැනගැනීමට බලාපොරොත්තු වෙන කරුණ හෝ ගැටලුව සිතේ තබා ගැනීම පමණයි. එය කෙටියෙන් පැහැදිලිව සිතින් පවසන්න. උදාහරණයක් ලෙස මා සොයන සැගවී සත්‍ය කුමක්ද? මෙම ගැටලුවේ මුල් හේතුව කුමක්ද? හෝ මගේ ඉදිරි ගමන් මගේ ඇති වැදගත් සංඥා මොනවද? වැනි පැහැදිලි ප්‍රශ්නයක් ඔබේ සිතින් යොමු කරන්න. විශ්වාසයන් අනුව ඔබේ ප්‍රශ්නය ලැබුණු පසු අංජනම් දේවීන් වහන්සේ ඔබ වෙනුවෙන් අදාළ ස්ථානයට හෝ ආධ්‍යාත්මික ලෝකයට වැඩම කරනු ඇතයි සඳහන් වේ. සැගවී සත්‍යයන්, අතීත සිදුවීම් හෝ ඉදිරි සංකේත සොයා බලා
ඒවා ඔබට පෙරණ පරිදි ජල වීදුරුව තුලින් ප්‍රකාශ කරනු ඇතයි සඳහන් වේ. දැන් ඔබ කල යුත්තේ වීදුරුව දෙස සංසුන්වා බැලීම පමණයි. ජලය තුල ඇතිවන රටාව, ආලෝකය, සැවනැලි, බුබුලු හෝ අහඹු හැඩ දෙස අවධානය යොමු කරන්න. සාම්ප්‍රදායිකව විශ්වාස කරන පරිදි අංජනම් දේවීන් වහන්සේ ඔබේ ප්‍රශ්නයට අදාළ පිළිතුරු මෙම ජල රටාව තුලින් සංකේතාත්මකව පෙන්වනු ඇත. එය රූපයක්, පාටයක්, චලනයක් හෝ හදිස්සියේ මතුවන අභ්‍යන්තර හැඟීමක් ලෙස පෙනිය හැකිය. බිය නොවි ඉක්මන් නිගමනවලට එල්ලෙපා. ඔබේ පළමු හැඟීම හෝ සිතට නැගින පළමු අර්ථය වැදගත් විය හැකියි. සමහර විට එය පැහැදිලි රූපයක් නොවේ. හදිස්සි අභ්‍යන්තර දැනීමක් ලෙස පැමිණිය හැකියි. එය ගරුත්වයෙන් පිළිගන්න. මතක තියාගන්න. මේ සිංහල ජන විශ්වාසයක කොටසක් ලෙස පවතින සංස්කෘතික හා ආධ්‍යාත්මික අත්දැකීමක්. විද්‍යාත්මකව තහවුරු කළ හැකි ක්‍රමයක් නොවන අත ඕනෑම ජීවිත තීරණයක්, මූලික කටයුත්තක් හෝ සෞඛ්‍ය ගැටලුවක් සඳහා වෘත්තීමය හා විද්‍යාත්මක උපදෙස් මත පදනම් වන්න. මෙම චාරිත්‍රය හෙළ සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීම හා ආධ්‍යාත්මික ගවේෂණය සඳහා පමණක් සැලකන්න. ඔබේ හැඟීම්, නිරීක්ෂණ හෝ අත්දැකීම් පහළ අදහස් කොටසේ බෙදා ගන්න. මෙම සංස්කෘතික ගවේෂණය දිගටම ගෙන යන්න ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝවෙන් නැවත හමු වෙමු. සැමට සුවය, සමාදානය, ආරක්ෂාව ලැබේවා. ජය වේවා.